හයි ඔන්න ඉතින් මං හිතුවා නිවාඩු දවසක vlog එකක් අරගෙන එන්න. මේ සෙනසුරාදා දවසක් මට නිවාඩු තිබ්බ දවසක් මමයි අක්කයි තීරණය කරා ගොඩක් දවස් ගෙදර හිටපු නිසා අදවත් එළියට යනවා කියලා. ඒ වුණත් හින උරා ගැව්වා වගේ මුළු දවසම වැස්ස. ඒත් ඉතින් අපි වැස්ස කියලා බලන්නේ නැතුව තීරණය කරා යන්න. ඉතින් අපි උදේට මුකුත් කන්නේ නැතුව කෙලින්ම ගියා TikTok එකේ viral ගිය 7-Eleven කියන රාමෙන් ෂොප් එකට. මම හිතන් හිටියට වඩා එක ගොඩක් වෙනස්. මං හිතන් හිටියේ හරි ලොකු ෂොප් එකක් කියලා. but ඒක හරි පොඩි ප්ලේස් එකක්. TikTok එකේ පෙන්වන තරම් ලොකු දෙයක් නැහැ. අපි එතනට එනකොටත් උදේ 11ට විතර ඇති. අපි එයාලටම කියලා රාමෙන් එකක් හදාගත්තා. අපි දෙන්නම ගත්ත එක රාමෙන් එකක්. මොකද මට පොඩි කාලේ බෑඩ් එක්ස්පීරියන්ස් එකක් තමයි රාමෙන් ගැන තිබ්බේ. ඒ නිසා මම ෂුවර් එකකින් නෙමෙයි ගියේ. ඇත්තටම හැබැයි ඒ රාමෙන් එක නම් ඇත්තටම රසයි. ඒකේ වරදක් නෑ. but first and last time වගේ තමයි මේ ප්ලේස් එකට යන. මොකද මට එච්චර මේ ප්ලේස් එක සෙට් වුනේ නැහැ. එතන තිබ්බ අයිස්ක්‍රීම් උත් බලලා වැස්ස නිසා අයිස්ක්‍රීම් කන්න බැරි නිසා චොක්ලට් එකක් අරගෙන අපි දෙන්න එළියට ආවා. දෙන්න මෙතනින් එළියට එනකොට දවල් 12ට විතර ඇති. අපි දෙන්නට දැන් කොහෙටද යන්නේ කියලා කිසි අයිඩියා එකක් තිබ්බේ නැහැ. මොකද අපි දෙන්න කලින් දවසේ බුක් කරපු මූවි එක තියෙන්නේ 4:30. ඉතින් දැන්ට තාම දවල් 12 නිසා අපි දෙන්නට කරන්න වැඩක් තිබ්බේ නැහැ. ඉතින් අපි දෙන්න පොඩ්ඩක් ඇවිදගෙන ගියා. ඊට පස්සේ අපි දෙන්න පොඩ්ඩක් වෙලා පාරෙත් හිටගෙන හිටියා. හිටගෙන ඉඳලා අපි දෙන්න තීරණය කරා මරින මෝල් එකට යන්න. ඊට පස්සේ අපි දෙන්න පයින්ම මරින මෝල් එකට ඇවිද්දා. වෙලාව තියෙන නිසා ගොඩක් මරින මෝල් එකට ගිහිල්ලා ඒකේ තිබ්බ පළවෙනිම ෂොප් එකට පොඩ්ඩක් ඔම්බ දාලා බැලුවා මොනවාරි ගන්න පුළුවන් දෙයක් තියෙයිද කියලා. තිබ්බේ නෑ. ඒක නිසා අපි දෙන්න ආයි ඉස්සරහට එද්දි මිනිස්සු එක තිබ්බා. ඒකෙත් පොඩි රවුමක් ගැව්වා. ගන්න දෙයක් නෑ. ඉතින් පොඩ්ඩක් බොරුවට අතපත ගගා බල බල හිටියා. ඉඳලා හැමෝම යනවා වගේ මරින මෝල් එකේ වොෂ්රූම් එකටත් ගිහලා මම පොඩි වීඩියෝ කෑල්ලකුත් ගත්තා. හැමෝම යන එකේ අපිත් ගිහලා ගන්න එපා වීඩියෝ එකක්. ඔන්න ඉතින් ඔය මම. පස්සේ ඊට පස්සේ අපි දෙන්න ආයේ මරින මෝල් එකේ රෙස්ටුරන්ට් එකට යනවද කියලා කල්පනා කරලා පස්සේ අපි දෙන්න තීරණය කරා එහෙනම් ඒකේ රෙස්ටුරන්ට් එකටම යන්න. අපේ අක්කා කොහේ ආවත් එයාගේ බිස්නස් කෝල් නම් කවදාවත් නවතින්නේ නැහැ. එයා එදත් දවසෙන් භාගයක්ම විතර කෝල් එකේ තමයි හිටියේ. මොකද එයාගේ කම්පැනි එකේ බොස් රට ගිහිල්ලා හිටියේ. එතකොටත් එයාලා බිස්නස් වැඩවලට තමයි රට ගිහිල්ලා තිබ්බේ. අක්කි නම් ගියේ නැහැ. ඒක නිසා එයාට දිගටම කෝල්ස් ඉතින් දවසම. මම ඉතින් කරන්න වැඩකුත් නැහැ. වටේ තියෙන කෝච්චි යන දිහා බල බල හිටියා. මොකද අක්කත් කෝල් එකේ කියවන්න කෙනෙකුත් නැති නිසා. හැබැයි ඉතින් මම ටිකක් මල පැනලා හිටියා. මොකද දවසෙම කෝල් එකේ. පස්සේ ඉතින් මමත් වීඩියෝ එක පොඩ්ඩක් සෙට් කරගෙන අතේම තියන් ඉන්න බෑනේ. මමත් අර ඒගොල්ලන්ගේ බිස්නස් කෝල් එකට පොඩ්ඩක් ඔම්බ දාලා බැලුවා. ඒ අතරේ අපි දෙන්න කතා කරගත්තා ලන්ච් එක ගන්න කොහෙන්ද කියලා. කලින් අපි කතා කරන් හිටියේ වෙන තැනකට යන්න. බට් ඉතින් තව තැන්වලට ගිහින් ඉන්න වෙලාවක් තිබ්බ නැහැ. එතකොටත් දවල් 2කට ලඟ වෙලා තිබ්බා. මොකද අපි 4:30 වෙනකොට ඉන්න ඕනේ මූවි තියටර් එකේ. ඒක නිසා අපි දෙන්න තීරණය කරා මෙතනින්ම ලන්ච් ගන්න. මරින මෝල් එකේ බටර් චිකන් නාන් එක ඇත්තටම රසයි. අපි දෙන්න එකත් ඕඩර් කරලා චිකන් බිරියානි එකකුත් ඕඩර් කරා. චිකන් බිරියානි එක නම් වෙනදට හොඳයි. එදා නම් එච්චර රසක් තිබ්බේ නැහැ. බටර් චිකන් නාන් එක නම් ඉතින් හැමදාම වගේ පට්ට රසයි. ගොඩක් අය එතනට එන්නේ ඔය බටර් චිකන් නාන් එකට. බිරියානි එකත් ඉස්සර රසයි. හැබැයි එදා එක නම් මට ඇල්ලුවේ නැහැ. මං ඉතින් ඔය කල්පනා කර කෑවා. ඩයට් එක පටන් ගන්න කලින් කාපු අන්තිම පිටිසා තෙල් කෑම එක තමයි ඔය. මං සාමාන්‍යයෙන් ඩයට් කරනකොට කිසිම තෙල් කෑමක්, පිටි කෑමක්, සීනි කෑමක් කන්නේ නැහැ. මොඩලින් කරන නිසා හැම වෙලෙම ෆිගර් එක එක විදියකට තියාගන්න ඕනේ. ඒක නිසා මම ගොඩක් කෑම පාලනය කරනවා. ඊට පස්සේ අපි දෙන්න කෙලින්ම ගියා කොල්ලුපිටියේ කානිවල් අයිස්ක්‍රීම්. මේක නම් දන්නේ නැති කෙනෙක් නැහැ. මොකද කානිවල් අයිස්ක්‍රීම් එක ඉස්සරින් ඉඳන්ම ගොඩක් ෆේමස්. ඒක නිසා ඔයාලා හැමෝම වගේ ඒ ප්ලේස් එක දන්නවා. ඉතින් එදා ගිහලා අපි දෙන්න ගත්තේ චොක්ලට් බ්‍රවුනි එකයි
මයිලෝ ස්කූප් එකයි තව මොකක් හරි චොක්ලට් ස්කූප් එකකුයි. මම සාමාන්‍යයෙන් වැඩිය චොක්ලට් කන්න කැමති කෙනෙක් නෙමෙයි. අපේ අක්කා රෙකමන්ඩ් කරපු නිසා මම ගත්තා. ඇත්තටම රසයි ඒක. රස වුණත් අර මම චොක්ලට් අයිස්ක්‍රීම් වලට කැමති නැති නිසා මට ඒක එච්චර සෙට් උනේ නෑ. චොක්ලට් වලට ගොඩක් කැමතියි. චොක්ලට් අයිස්ක්‍රීම් වලට කැමති අයට ඒක ඇත්තටම රසයි. ගිහිල්ලා ඔයාලත් කාලා බලන්න කොහොමද කියලා. ඊට පස්සේ අපි දෙන්න කෙලින්ම ආවා මූවි තියටර් එකට. අපිට එතකොටත් වෙලාව සෙට් වෙලා තිබ්බේ. හරියටම 4:30 වෙනකොට අපි එතනට ආවා. අපි බැලුවේ මෝඩ තරිඳු. ඒක ඇත්තටම ලස්සන මූවි එකක්. මං හරි ආසාවෙන් බලපු මූවි එකක් කිව්වොත් හරි. ඒක මුළු පවුලේ හැමෝමත් එක්ක ගිහිල්ලා බලන්න පුළුවන් ඇත්තටම ලස්සන මූවි එකක්. ඔයාලා බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මොකද ඒක මිස් කරගන්න එපා. ඒක ඇත්තටම ලස්සන මූවි එකක්. ඊට පස්සේ අපි දැන් ආය මූවි එකත් බලලා ඉවර වෙනකොට ගොඩාක් රෑ වෙලා. ඒක නිසා අපි දෙන්න කෙලින්ම ගෙදර යන්න ටුක් එකක් දාලා හිටියා. මොකද තව රෑ වෙලා ගෙදර ගියොත් අපි දෙන්නව ගේ ඇතුළට ගන්නේ නැහැ. ඒක නිසා අපි දෙන්න තීරණය කරා ගෙදර යන්න. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාලා subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා like කරලා share පාරක් දීලා පොඩි support එකක් දෙන්න. thank you ගොඩක් මගේ මේ වීඩියෝ එක බලුවා නම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye.